ආයුබෝවන් දරුවනේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක හරි එහෙමත් නැත්නම් ඔයාගේ වාර විභාග ප්‍රශ්න පත්‍රයක හරි මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඔයා දැකලා තියෙනවද කියලා බලන්න. මොකද්ද මේ කියන්නේ? මේ තමයි තත්සම තත්බව පාඩම. ඉතින් මේ අනුරූප පද කියලා ප්‍රශ්නේ ඇහුවට අපෙන් මේ අහන්නේ තත්සම තත්බව පද. ඉතින් මේ පාඩම මොකද්ද කියලා අපි දැන් බලමු. එහෙනම් අපි බලමු තත්සම තත්බව කියන්නේ මොකක්ද කියලා. දැන් ඔයාලා බලන්න ඉතින් මොකද්ද මගේ අතේ තියෙන්නේ? වීදුරුවක් තියෙන්නේ නේද? ඔන්න මේ වීදුරුව තමයි තත්සම. ඒ කියන්නේ මේ වීදුරුව බරයි. ඉතින් මේක තත්සම. ඒ කියන්නේ බර වචනයක් ඔන්න තත්සම වෙන්න පුළුවන්. හරි? දැන් මේ වීදුරුව මගෙන් ඉතින් වැටෙනවා. බිඳෙනවා. එතකොට මොනවද අපිට ඉතුරු වෙන්නේ? පොඩි කැබලි ටිකක් තමයි ඉතුරු වෙන්නේ. ඉතින් මේ කැබලි ටික හරි සැහැල්ලුයි. ඉතින් ඒක නිසා මේ පුංචි කැබලි ටික මේ බිඳෙනවා. තත්බව වෙනවා. බිඳුනට පස්සේ මගේ අතට ලැබෙන පුංචි කෑලි ටික තමයි පුතේ තත්බව ලෙස හඳුන්වන්නේ. ඒ කියන්නේ සැහැල්ලු පද. මේක තමයි ඊටම සරල ආදේශයක්. නැත්නම් ඊටම සරල උපමාව තත්සම සහ තත්බව වචන වෙන් කරලා පැහැදිලි කරලා දෙන්න. හොඳයි. අපි දැන් බලමු තත්සම වචන හැදෙන්නේ මොන වගේ අක්ෂර වලින්ද කියලා. පුතේ වර්තමාන සිංහල හොඩියේ අක්ෂර 60. ඒ 60 තියෙන ෆ අක්ෂරය, ඒ වගේම ෂ අක්ෂර, ඔන්න ඔය වගේ ටිකක් අපි උච්චාරණයේදී බරක් දීලා උච්චාරණය කරන විශේෂම ഘോഷ අක්ෂර අයිති වෙන්නේ මේ තත්සම ගණයට. ඒ වගේම මහ ප්‍රාණ අක්ෂර ටිකත් අයිති වෙනවා තත්සම පදවලට. ඒ වගේම තමයි මෙන්න මේ පිල්ලම් පහ. හොඳට මතක තියාගන්න. රේපය, රකාරාංශය, යංශය, ගයනු කිත්ත, ගැටය සහිත ඇලපිල්ල සහ ගැටය සහිත ඇලපිලි දෙක කියන මෙන්න මේ පිල්ලම් පහ. රේපය, රකාරාංශය, යංශය, ගයනු කිත්ත, ගැටය සහිත ඇලපිල්ල සහ ගැටය සහිත ඇලපිලි දෙක සහිත මේ වචන අයිති වෙන්නේ පුතේ තත්සම වලට. එතකොට තත්බව වලට අයිති වෙන්නේ අපේ පැරණි සිංහල හෝඩියේ අක්ෂර 32 යට තියෙන වචන. හොඳේ. ඔන්න අපේ පැරණි සිංහල හෝඩියේ අක්ෂර 32 තමයි අපිට තත්බව වචන වලට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් තත්බව වචන වලට ඇතුළත් වෙන්නේ. ඉතින් බලමු මොනවද මේ තත්සම තත්බව වචන කියලා එහෙනම්. ඔන්න අපි මම පුතාලට මතක හිටින්න ඕනේ ඉන්න මෙතන වීදුරුවක් අඳිනවා. ඔන්න ඒ වීදුරුව කුඩු වුණාට පස්සේ මේ පැත්තෙන් අපිට එන්නේ පොඩි කෑලි ටිකක් නේද? වීදුරු කටු. මේ චූටි කුඩු හරි සැහැල්ලුයි. මේක වීදුරුව තරම් බර නැහැ. ඒ හින්දා මම මේ පැත්තේ පොඩි කැබලි ටිකක් අරගත්තා. ඔයාලත් මේ විදිහට අඳගන්න තුනකේ චුට්ටක් මතක හිටියි. එහෙනම් අපි බලමු මේකට වචනයක්. ඔන්න මම මේ පැත්තට සම වචනේ විදිහට ගන්නවා. පාඨශාලා උද්‍යානය. එතකොට පුතේ මේ පැත්තට ආවට පස්සේ මොකද වෙන්නේ? පාඨශාලා උද්‍යානය. පාසල් උයන වෙනවා. ඔන්න මේ පැත්තට ගන්නවා. තත්සම පැත්තට ආපන ශාලාව. ඒක තත්බව වුණාට පස්සේ මොකද වෙන්නේ? සැහැල්ලු වෙනවා. අවන් හල බවට පත් වෙනවා. අවන් හල. ඒ වගේම තමයි අපිට ගන්න පුළුවන් මනුෂ්‍ය ශරීරය. මොකද වෙන්නේ? මිනිස් සිරුර බවට පත් වෙනවා. ඒ වගේම අපිට කියන්න පුළුවන් මණ්ඩුක. ඒක මේ පැත්තට ඉතින් තත්බව වෙද්දී සැහැල්ලු වෙලා මැඩි බවට පත් වෙනවා. ඒ වගේම අපිට ගන්න පුළුවන් තව යුද්ධ භූමිය. මොකද වෙන්නේ මෙහෙම තත්බව වුණාම යුද්ධ බිම වෙනවා. මේ වගේ අපිට ගොඩාක් වචන තියෙනවා තත්සම සහ තත්බව යටතට වර්ග කරන්න පුළුවන්. මම හිතනවා දරුවන්ට මේ පාඩම ඉතාම සරලව අවබෝධ වෙන්න ඇති කියලා. ඉතින් දරුවනේ ඔයාලට මේ පාඩම තේරුණා නම් පැහැදිලි නම් අපේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරලා යන්න. ඒ වගේම තමයි ඔයාලගේ යාළුවන්ට මේ වගේ වැදගත් පාඩම් share කරන්න අමතක කරන්න එපා.